උදෑසන මම මේ කතා කරන්නේ අනුම පුවනපතිරාවේ අනුම සෙනවිරත්න මම බඩු දැම්මා පෑස් ලයින් කාගෝ එකට පෑස් ලයින් ට්‍රයිකෝ 2025 ජනවාරි 9 දැම්මේ 8/4 පෙට්ටියයි 6/4 පෙට්ටියයි මම මෙච්චර කාලයක් බඩු දැම්මා මගේ කිසිම බඩුවක් නැති වුණේ නෑ ඉතින් මේ පාර මගේ මේ විශ්වාසෙට මම මේ පාරත් මම බඩු දැම්මා ඉතින් මගේ බඩු ගොඩක් සෑහෙන්න අඩුයි. ඒ බඩු වලට කිසිම වගකීමක් නැහැ. ඒගොල්ලන්ට කෝල් කරතර ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. මැසේජ් දැම්මට මැසේජ් බලන්නේ නැහැ. මේ කංගවත් අද වෙනකන්වත් ඒ දාපු මැසේජ් බලලා නැහැ තාම. චමින්ද මල්ලිට මම මැසේජ් දැම්මේ. චමින්ද මල්ලිය මැසේජ් බලන්නෙත් නැහැ. කෝල් කරතර චමින්ද මල්ලි ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. කුමාරි නංගිට දාන මැසේජ් නම් බලනවා. කුමාරි කියන්නේ චමින්ද මල්ලිගේ වයිෆ්. එයාට දාන මැසේජ් එයා බලනවා. ඒකට කියවට කිසිම උත්තරයක් නැහැ. පිළිතුරක් නැහැ. ඒකින්ද මට මේවට සාධාරණ කිස්ත වෙන්න ඕනේ. මම මෙච්චර කාලයක් වගකීමෙන් බඩු දැම්මා මල්ලි. චමින්ද මල්ලිට මම කුමාරි නංගිට දෙන්නටම කියන්නේ. ඔයාලගේ ටයිකෝ එකෙන් මේ පෑස් ලයින් ටයිකෝ ඔයාලගේ කින් දැම්ම බඩු මම මගේ පවුලේ අය මල්ලිලා නංගිලා මගේ දුව හැමෝම දැම්ම බඩු ඉතින් කිසිම දෙයක් නැති වුණේ නැති නිසා ඒ විශ්වාසයට ඒ වගේ කීමට මම මේ පාරත් බඩු දැම්මා ඉතින් මල්ලි මගේ මේ බඩු වලට ඇයි වල සාධාරණ කිස්ති කරන්නේ ඇයි කෝල් ගන්න නැත්තේ ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ ඇයි මැසේජ් බලන්නේ නැත්තේ මං චමින්ද මල්ට කුමාරි නංගිටයි මේ කියන්නේ ඔයාලගේ පෑස් ලයින් ටයිකෝ එක මම මේ මට කවුරුත් වීඩියෝ දාන්න කියනව නෙවෙයි මල්ලි මට මම මේ දාන්නේ මම මේ වීඩියෝ එක මට ඇයි සාධාරණ කිෂ්ට වෙන්නේ නැත්තේ මොකද්ද මේක මේ දැන් බලන්නකො මගේ දැන් බඩු වලට කිසිම නැහැ සාධාරණයක් මොකද්ද මහා අපරාධයක් නේ මේක මම දහ දුක් විඳලා මහන්සියලා හම්බ කරලා ගත්ත සල්ලි වලින් මේ ගත්ත බඩු මෙව්වා ටී-ෂර්ට් 21ක් නැහැ බ්ලූටූත් දෙකක් නැහැ Samsung 21 ෆෝන් දෙකක් නැහැ ලැප්ටොප් දෙකක් නැහැ මේ ජැකට් නැහැ ඔර්ලෝසු නැහැ දත් බෙහෙත් බණ්ඩල් 7ක් නැහැ සබන් බණ්ඩල් 7ක් නැහැ බෙඩ්ෂීට් බණ්ඩල් 12ක්ම නැහැ මොනවද මේ මල්ලි මේ බඩු වලට මොකද වුනේ අර පොඩි උන්ට ගත්ත ඇඳුම් යට ඇඳුම් ඒව කිසිම දෙයක් නැහෙනි මේ බඩු වලට මොකද වුනේ කුවෙට් එකකින් ගත්තෙත් නැත්තම් බඩු පටපු ළමයි ගත්තෙත් නැත්තම් මේ කරන්ටින එක කුරුණෑගල ඔයාගට කුරුණෑගල ට්‍රයි එකක තියෙන ඔයාලගේ මුල්ලක අස්සක තියෙන්නේ ඒකෙන් තමයි අරන් තියෙන්නේ මේ බඩු මම දන්නවා මම කවදාකවත් කුමාරණන් ගත්තා කියන්නේ නැහැ චමින්ද මල්ලි ගත්තා කියන්නේත් නැහැ මම ඒගොල්ලෝ ගන්න ඒගොල්ලෝ රූමනාවක් නැහැනේ ඒගොල්ලෝ කුවෙට් එකේ ඉන්නේ ඒ තරම් ඒ බඩු තියෙනවා ගන්න ඔයාලට මේ කුරුණෑගලින් තමයි අරන් තියෙන්නේ බඩු මල්ලි ඒකින්ද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ කස්ටමර්ස් කෙනෙකුගේ බඩු නැති වුණාම ඔයගොල්ලෝ අහන්න ඕනේ යාළුවෝ මගේ කස්ටමර්ස් කෙනෙක් මෙහෙම බඩු එව්වා ඒ කස්ටමර්ස්ගේ බඩු නැති වෙලා ඒ බඩුවට මොකද වුනේ ඒ බඩු වල පෙට්ටි වල තිබුණ බඩු මොකද උනේ බඩුවට කවුද ගත්තේ ඔයා අහන්න ඕනේ හොයන්න ඕනේ මල්ලි චමින්ද මල්ලි මේකට පියවරක් ගන්න හැබැයි මට විසඳුමක් දුන්නේ නැත්නම් මට කිසිම සාධාරණයක් වුණා නැත්නම් මල්ලි මම සතියෙන් සතියට මේ වීඩියෝ එක දානවා මම අනිවාර්යෙන් මේ කියන්නේ ඔව් මේ කොළඹ වාණිජ කොළඹ වාණිජ මේවා එකෙත් නේ ඔයාලට නඩුවක් යනවා කියලා තියෙනවා ඒක මේ ටයිකෝ එක හරහා පෑස් ලයින් ටයිකෝ එකට තේරුණාද මට මේ කවුරුත් මේ වීඩියෝ දාන්න කරන්න කියලා මට බලහත්කාරකම් කරන්නේ මගේ කැමැත්තට මම දාන්නේ මම ඕන වගකීමක් මම බාර ගන්න කැමතියි මල්ලි තේරුණාද මගේ මේ බඩුවට සාධාරණ කිෂ්ට වෙනුණා කවදාකවත් මට මෙහෙම වුණේ නෑනේ මම මගේ මේ බිලත් එක්කම මම එවන්නේ ඔයගොල්ලෝගේ දාහු ඔරිජිනල් බිල මං ගාව තියෙනවා දිනාර් 267ක් ඔහින් ගෙව්වා මල්ලි මම ඒ ගෙවලත් මේ ලංකාවට එල්ලත් ලොරියට ගෙවුවා 26000ක්ම. එතන ටයිකෝ එකට ගෙවුවා 21000ක්ම. එතකොට බලන්න කොච්චර සල්ලියක්ද කියලා මල්ලි මගේ. මේ කිසිම නෑනේ සාධාරණයක් මේ බඩු වලට. මට ඔයගොල්ලෝ සාධාරණ කරනවා මම ගත්ත බඩු ටික මට දෙන්න. ඒ ගත්ත බඩු ටික ඔක්කොම මට දෙන්න. ෆෝන් 2යි. අර ලයිට් 3යි. බ්ලූටූත් 3යි. ටී-ෂර්ට් 21ක්ම. සබන් බණ්ඩල් 7ක්ම. දත් බෙහෙත් බණ්ඩල් 7ක්ම. බෙඩ්ෂීට් බණ්ඩල් 12ක්ම. මේ පොඩි උන්ට ගෙන යට ඇඳුම් අර චූ පොඩි ළමයි ඉස්කෝලේ යන ළමයිට ගෙන අලුත් ඇඳුම් යට ඇඳුම් පැකින්ම කරලා නැහැ. මොකද ඒවට උනේ මල්ලි? කෝ ඒ බඩු? රටින්දි පෙට්ටියක්ම නැහැ. තෙල් කෑන් 5ක් නැහැ. ඔයගොල්ලෝ දැන් බඩු බාපු වෙලාවේ මේ චමි කුමාරි නංගිගේ මේ මල්ලි මට කිව්වා කුමාරිය අක්කා කියනවා මේ ඔය අක්කට වීඩියෝ එකක් දාන්න කියනවා කියලා. මම බඩු චෙක් කරෙත් නෑ මල්ලි. හදිස්සියට ඇවිල්ලා හකලා මම ඒ පුතාට ලොරිය යන්න ඕන හින්දා ඉක්මනට මේ වීඩියෝ ඒගොල්ලෝ දාන්න කිව්වා. මම ඉස්සෙල්ලා වීඩියෝ එක දාපු පුතා ඒක හරිනේ. ඒ වීඩියෝ හරිනේ වෙන වීඩියෝ එකක් වෙන විදිහකට කියලා දෙන්න කියලා. ඒ ශාකාවේ නම එහෙම දාලා එහෙම වීඩියෝ එකක් දාන්න. මම චෙක් කරේ බඩු චෙක් කරෙත් නෑ මොකවත් නෑ. ආපු ගාම බඩු ටික ලොරියෙන් බෑවා විතරයි. බඩු ටික බෑවා විතරයි ලොරියෙන් කිසිම දෙයක් චෙක් කරේ නෑ. මං ඉතින් අර හදිස්සියට වීඩියෝ එකක් දැම්මා ඒ ඉල්ලපු නිසා. තේරුණාද? ඉල්ලපු නිසා වීඩියෝ එකක් දැම්මා මම. ඒකින්ද මම බඩු දෙවිඳ ඇහෙත් එක්ක කරනකොට තමයි බඩු නැහැ කියලා දන්නේ. දෙවිඳ ඇහෙ තමයි බඩු ටික චෙක් කරවුවේ. කිසිම බඩු මුකුත්ම තිබුණේ නැහැ බඩු.
මං අර බෑග් එකට දාදී මගේ බෑග් එක පොට ගහලා එව්වනේ. ඒ බෑග් එක ඉබ්බා හිතර කඩලා. ලොක් එක කඩලා බඩු අරන් දින්නේ එකේ. ඈ පොඩි බෑග් එකකට මං ওই ලැප්ටොප් අර මොනවද මේ බ්ලූටූත් ෆෝන් දාලා තිබුණේ ඒකට. ටී-ෂර්ට් අර මේ අපි එයාපෝට් එකට එනකොට බෑගේජ් අර මේ දාන මේ බෑග් එකක්. ඒ බෑග් එක තුඩ දාලා තිබේ. ඒ බෑග් එක ලොක් එක කඩලා බඩු අරගෙන. ඈ මොකද්ද මලි මේකට සේරු කිසිම වගකීමක් නැහැ. මේක කිසිම නැහැ පිළිවෙලක් නැහැ නේ මේකට. ඕගොල්ලෝ මේ අපරාධ කරන්නේ ඇයි මෙහෙම? ඈ හැබැයි මට කිසිම මේ සාධාරණ කිතුවෙන්ද මම දාන සතිය TikTok එකේ හැමතැනම දාන මේවා. ඔයගොල්ලෝ මට කියවනේ. ඔයාලට තියෙනවා කියලා මට මේ නීති ක්‍රියා මාර්ගය ගන්න. මොකද්ද ගන්න නීති ක්‍රියා මාර්ගය? මම දැන් ඔයාලනේ මගෙන් වීඩියෝ එක අරගත්තේ. ඈ ඔයාලනේ ඒ පුතානේ කිව්ව කුමාරයෙක් කියන වීඩියෝ එකක් දාන්න කියන්නේ කියලා. මම බඩු චෙක් කරේත් නේද වීඩියෝ එක දැම්මේ ඔයාලා විශ්වාසෙන් හින්දා. හැමතරේම බඩු දාන මම දැන් අවුරුදු 12ක් නේ ඔයාලගේ මේ ආයතනෙන් බඩු දාන්නේ. ඒ 12 ඒ දාපු හැමතරේම කිසිම දෙයක් මගේ ඇල්පෙඩිටක්වත් නැති වෙලා තිබුණේ නැහැ. ඒ විශ්වාසෙට තමයි මේ පාරට මම බඩු දෙන්නේ. දැන් මේ පාර නෑ නේ කිසිම විශ්වාසයක් නෑ කිසිම වගකීමක් නෑ නේ මේ පාර. බඩු ටික නැති වෙලා දෙකෙන් පංගුවක්. ඈ ඒක එතකොට එච්චර මම වගකීමෙන් ඔයාලට බඩු දැම්මනම් ඔයගොල්ලෝ දැනගන්නුනේ අපිට ඒක සාධාරණ කිච්ච කරන්න. මොකද මේ බඩු වලට උනේ කවුද ගත්තේ කියලා හැමෝටම සුබ දවසක් වේවා. ගෞරවනීය මාධ්‍ය සගයන්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේක අවකාශය උදා කරලා දීපු සීලුම නාලිකා වලට. අද දවසේ තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියන්න මම බලාපොරොත්තු උනේ. මේ වෙනකොට මැද පෙරදිග ගිහිල්ලා ඉන්න අම්මවරුන්ගේ කාගෝහරා භාණ්ඩ මේ රට ඉවීමේදී මහා පරිමාණ වංචාවක් සිදු වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳ අනාවරණය කිරීම මම තීරණය කරා සුරක්ෂිත හෙටක් රටවරු සංසදීය ජාතික සංවිධායක මගේ නම තුෂාර. ඉතින් මේ වෙනකොට මැද පෙරදිග සුවහසක් අම්මවරු ගෙවල් වලට එවන භාණ්ඩ වලට අසීමිත ටැක්ස් එකක් ගහනවා. එතකොට ලංකාවට ආවම පස්සේ තමයි ඒකේ අම්මවරු දන්නේ. එක්කෝ ඒ අම්මා රටේ ඉන්නවා භාණ්ඩ ටික මුහුදු මාර්ගයෙන් ලංකාවට එවනවා. ආවට පස්සේ ඒක මේ ආයතන වල තියෙන ස්ටෝර් වලට ගිහලා භාණ්ඩ ගන්නකොට රුපියල් 20000යි ටැක්ස් එක 10000යි ටැක්ස් එක ඒ බඩු ටික මුදව ගන්න. හැබැයි ගෙනත් තියෙන බොහොම බඩු පොඩ්ඩක්. එතකොට භාගයට භාගයක් බඩු හොරකම් කරලා අපිට වීඩියෝ වල තියෙනවා. ඒ අම්මලා අඬන්න යපු වීඩියෝ වල තියෙනවා. ලක්ෂ ගණක පාඩු කරලා තියෙනවා. හැබැයි ඊළඟ ජාවාරම තමයි මේ කාගෝ කියන ආයතන වලින් බඩු ටික මුදාහරිනකොට යාඩ් වලින් විදේශගත වෙලා ඉන්න අම්මලාගේ પાස්පෝර්ට් අරන් තියෙනවා. අපි මේ පිළිබඳ විමසීමක් කරා ආගමනික ගමන පාලක මණ්ඩලයෙන් ඒ වගේම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයෙන් හැබැයි ඇතැම් මේ බහලුන් අංගන බාර වෙන්න පුජ්‍යලයන්ටත් කතා කරනවා කියනවා එහෙම දෙයක් නියෝග කරලා නැහැ කියලා. ඒක නිසා වගකීමෙන් අපි කියනවා සෙල්ලම් කරන්න විතරක් හදන්න එපා මැද පෙරදිග අහිංසක අම්මලාගේ. මොකද රට යන්න පටන් ගන්නකොටම සබ් කෙනෙක් සූර කනවා, ඊළඟට ඒජන්සි මිනිහා සූර කනවා, ඊළඟට කාගෝ කාර්යය සූර කනවා, ඊළඟට ඔන්ලයින් බිස්නස් කාර්යෝ ටිකත් සූර කනවා. මේ අහිංසක අම්මලා උපේන මුදල හතර වටේට බෙදිලා යනවා. අන්තිමේ භාණ්ඩ ටික ලංකාවට වෙනකොට ඒ බඩු ටික චෙක් කරනකොටත් කප්පම් ගෙවන්න ඕනේ, වාහනයට දානකොටත් කප්පම් ගෙවන්න ඕනේ. ඒක නිසා මැද පෙරදිග ඉන්න සියලුම අම්මලාට අපි කියනවා ඊට පස්සේ ඔය කාගෝ වලට බඩු දාන එක මම අනුමත කරන්නේ නැහැ. පැහැදිලිවම. මොකද ඒක මේ මාධ්‍ය හරහා මාධ්‍ය ඉස්සරහා අපි කියන හේතුව තමයි මේ භාණ්ඩ සියල්ලක් අද කොළඹින් ගන්න තියෙනවා. මොකද ඔබේ දුක් මහන්සියෙන් හම්බ කරන මුදලින් අද විශාල පිරිසක් චෞරවලල්ලක් ඉඳගෙන ඔබව ගසා කනවා. මොකද પાස්පෝර්ට් එක මේ වෙනකොට අම්මා කෙනෙකුට මාස දෙකක් නැහැ. රුපියල් 20000ක ටැක්ස් එකකුත් තරම්. પાස්පෝර්ට් එක තරම්. પાස්පෝර්ට් එක දෙන්න බෑකුත් රුපියල් 5000ක් ඉල්ලලා. ඉතින් අන්තිමේ රණ්ඩු වෙන්න බැරිකමට પાස්පෝර්ට් ප්‍රමාණයක් පෙන්නලා තියෙනවා. මොකද මල්සිරිපුර කල්යාණි කියන සහෝදරියක් කුවේට් එකේ ඉඳලා තමයි ආවේ. එතකොට ඊයවස මට කතා කරා තවත් සහෝදරියක් ශාමලි නුවරින් ඇගේ බඩුවේ වල තියෙනවා. හැබැයි ටැක්ස් එකට රුපියල් 10000 කිල්ලවලු. එතකොට මගට එන්න කිව්වලු බඩු ටික ගන්න ට්‍රාන්ස්පෝර්ට් එකට 6000 කිල්ලවලු. ඉතින් මේව ඇවිල්ලා අයථා විදියට කප්පම් ගන්නවා. හැබැයි මේ බහලුන් අංගනවල ඉන්න නිලධාරීන් රිසිට් පතකුත් ඉෂුව කරනවා. ඔන්න ඒ හොරේ රිසිට් පත ඉෂුව කරනවා රුපියල් 20000යි 20123 රවුම් ගණන් ලියන්නේ අමුතුම ගණන්. හැබැයි ඒ සල්ලි අලන් රිසිට් එක දීලා බඩු ටික මුදාහරිනකොට අර රිසිට් එක ඉල්ල ගන්නවා. ඉල්ලගෙන කූරක් වය ගහන ගුණ කොල්ල අයින් කරනවා. එතකොට ඔප්පු කරන්න මුකුත්ම නැහැ. ඒක නිසා අපි මීට කලින් කියලා තියෙනවා. ඔන්න බිමල් රත්නායක මහත්තයෝ ඔබතුමාගේ අමාත්‍යාංශයේ ওই තැන් වලට ආරක්ෂක අංශයේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවන්න. මේවා මේ මර්මස්ථාන මේ සල්ලි ගසා ගන්න මේ කප්පම් ගන්න ස්ථාන ඒ බඩු CCTV කැමරා දර්ශන හයි කරන්න. බඩු අස්ථානගත වෙන සමාගම් අනිවාර්යයෙන්ම කෙලින්ම මේ සීල් කරන්න. මේ වගේ මිනිසුන්ට ඒ දේවල් දෙන්න එපා. අහිංසක අම්මලා දුක් විඳලා මේ රටට බඩු එවන්නේ.
ඒවා සූර කනවා. ගෙවල් වලට ගියන් පස්සේ අපි කියලා තියෙනවා බාණ්ඩ මුහුදු මාර්ගයෙන් එවනවා නම් අනිවාර්යෙන් ලිස්ට් එකක් ලියලා බඩු පෙට්ටියට එකක් දාන්න තමන්ගේ දරුවට WhatsApp කරන්න එකක්. එතකොට ඒ ගේන්න යන නියෝජිතයා ඌගේ හැඳිනුම්පත් බතාක දාලා අස්සම් කරලා ඒ බඩු බාර ගන්න ඕනේ. නිවැරදිව. හැබැයි එහෙම සමාගම් කරන්නේ ඇයි? ඒ සමාගමේ ස්ටෝරු අයිතිකාරයාට ෂුවර් නැහැ. බාණ්ඩ ගෙනියන්න භූමි එකේ යන්නේ උන් දෙන්න. මොකද පෙට්ටියේ සීල් කඩලා භාගයට භාගයක් බඩු ටික ගන්නවා. අරන් ඒක වාහනේ කැබියෝල් එකේ ඉස්සරහ දා ගන්නවා. ඊළඟට කරන්නේ මොකද්ද? පෙට්ටි 10ක බඩු එවනකොට ඒ පුජ්‍යලයා කරන්නේ මොකද්ද? මිනිහටත් පෙට්ටියක බඩු දාලා වෙනත් කාගෝ සමාගම කරා ගෙදරට එවනවා. කිසිම හිරිකිතක් නැතුව මේ දූෂිතයෝ ඒවා ගෙවල් වල මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා. හැබැයි ඕක කන්නේ ගින්දර. හොඳට මතක තියාගන්න. මේ මැද පෙරදිග අහිංසක අම්මලාගේ සල්ලි සූරකන දහඩිය ශ්‍රමයේ සූරකන ගොඩක් අද පුජ්‍යලයන්ට අපි කියන්න හොඳ නැහැ. හැබැයි මේ වෙනකොට කොලෙස්ටරෝල් සීනි ප්‍රෙෂර් ඒ වගේම අන්න මහර්ගම පිළිකාර වලනුත් ක්ලිනික් යන බෙහෙත් ගන්නවා. සුභාධර්මයේ විශ්වයේ දඩුවම් දීලා තියෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විමල් රත්නායක ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ දැඩි අවධානය තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව කියන්නේ. මොකද මේ தත්ත්වය තවදුරටත් එන්න ඉඩ තියන්න එපා. මේ ආදාළ ආයතන දැනුවත් කරලා මේ තැන් වල CCTV කැමරා ගන්න. එහෙම නැත්නම් අපි ඉල්ලනවා මැද පෙරදිග ඉන්න සුහසක් මව්වරුන්ට හාමත් වෙලා දින්නේ උඹලගේ ගෙවල් වල මිනිස්සු. ඔය මැකරෝනිය පැකට් එකයි, එතකොට ඔලු ඔයිල් බෝතල් ටිකයි, ඔය කිරිපිටි ටින් එකයි, ඔය බාස්මති හාල් ඇට ටිකයි, ඔය චොකලට් ටොපි ටිකයි. ඕවා ටික තමයි මෙහාට එවන්නේ. බාගෙට බාගයක් බඩු හොරකම් කරනවා. හෙලි ඇඳුම් ටික උස්සනවා. ළමයිගේ පොත් පෑන් පැන්සල් සපත්තු ටික නැහැ. හැමදාම මේ ෆෝන් පිරෙන්න අපිට අඳෝන එනවා. ඕන්නම් අහන්න දෙන්න. හරිද? ඒවා අපි ඊළඟට මාධ්‍ය රිලීස් කරන්න. ඒක නිසා ඔය කාගොහරා බාණ්ඩේම කරුණාකරලා මින් ඉදිරියේ නවත්තන්න. මොකද මේ බාණ්ඩ ඔවුන්ට සුරක්ෂිතව නිවස දක්වා දෙන්න බැයි නම් ඕවා රෙදි කඩ දාගනින්න. අපිට කියන්න තියෙන එච්චරයි. අපි මීට ඉස්සෙල්ලා ඒජන්සි මියන්ටත් කිව්වා. හරියට මිනිසුන්ගේ ජීවිතය සුරක්ෂිත කරන ඒජන්සි රැකියාවක් කරන්න බැයි නම් කරවල කඩ හරි රෙදි කඩ හරි දාගන්න කියලා. නමුත් එන්න අහිංසක අම්මලාගේ සල්ලි වලට ගහනවා හැමදාම ප්‍රශ්න. ඉතින් මේ ෆෝන් පිරෙන්න අපිට නෝ. ඒක නිසා අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව මම ගෞරවයෙන් ඉල්ලනවා. වගයුතු පාලකයෝ කොම වෙලා නම් දැන්වත් මේ ගැන ඇස්කම් ඇරලා බලපල්ලා. මොකද බලයක් ඕනේ කිව්වා, රජෙක් ඕනේ කිව්වා. ගොවි ගෙදරින් රජ ගෙදරට හොඳ පුතෙක් ගෙනාවා. ආණ්ඩු කුමාර සහෝදරයා ජනාධිපති කෙරුවා. අගමැතිතුමියට කාන්තා නියෝජනයක් ඕනේ කිව්වා. අගමැතිතුමියරෙක් පත් කෙරුවා. පාර්ලිමේන්තුව 159ක බලයක් ඕනේ කිව්වා. ඒකත් අපේ ඉන්න ජනතාව දුන්නා. මැද පෙරදිග මිනිස්සු අපේ ලංකාවේ ඉන්න සහෝදරයෝ ඔන්න 159ක් දුන්නා. ප්‍රාදේශ සභාවක් තිබ්බා. ඒකෙනුත් වැඩි පිරිසක බලය දුන්නා. හැබැයි දැන් කරන්න තියෙන එකම දේ දවසකට ලක්ෂ 80ක් 90ක් අර පරණ හිටපු ගවරැල වාගේ කෑ ගහ මොන්ටිසෝරිය වගේ කෑ ගහනවා විතරයි මාස 7ක් අපි දැක්කේ. තාමත් බැරි වුණා මේ විදේශ පනත සංශෝධනය කරන්න. ගෙනල්ලා අනිවාර්යෙන් විදේශ පනත සංශෝධනය කරලා මේ නීතිය වෙනස් කරන්න, මේ නීතිය හිඩස් ටික වහන්න. එහෙම වුණොත් මේ රටට 100%ක් විදේශ විනිමය ගේන්න පුළුවන්, සුරක්ෂිත කරන්න පුළුවන්. මැද පෙරදිග ඉන්න අම්මලාගේ ජීවිත කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා.